ෆයිනල් එක ගැන මුලින්ම දිනන්න තමයි අවශ්‍ය. ගාල්ල කණ්ඩායම තාම LPL එකක් ජයග්‍රහණය කරලා නැහැ. ඉතින් බලාපොරොත්තු වෙන හොඳ තරගයක් ක්‍රීඩා කරන්න. අවසාන වශයෙන් හරිම සතුටුයි ගමේ ටීම් එකට සෙල්ලම් කරන්න ලැබිච්ච එක ගැන. කලින් මං හිතන්නේ ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩා කරලා නැහැ මම. ගොඩක් සතුටුයි ඒක. අවංකවම ලොකු බලාපොරොත්තු තියුන්නේ නැහැ මට කලින් එද්දී සමහර වෙලාවට අපි බලාපොරොත්තු වැඩි වුණාම අපිට perform කරගන්න බෑ. ඉතින් මම පහුගිය ටිකේ මගේ works වැඩ ටික හරියට කරලා මම ගේම් එක එන්ජොයි කරනවා දැන් එච්චරයි මං හිතන්නේ ලොකු බලාපොරොත්තුවක් නැහැ මම හිතන්නේ අපි හොඳම දේ මං හිතන්නේ පුහුණුකරු ගැනත් මතක් කරන්න ඕන පුදු දසනායක කෝච් අපේ මම හිතන්නේ ඊටාම සාම් කැරක්ටර් එකක් ඒ වගේම අපේ නායකයා දසුෂානක ඉතින් අපි කතා වුණේ පැනික් වෙන්න හොඳ නැහැ මොකද ඒ තරඟය ලකුණු 10කින් ගියපු තරඟයක් ඉතින් 244යි 233යි කියන්නේ හොඳ තරඟයක් ඉතින් ඒ වගේ තරඟ තමයි අපි ක්‍රීඩා කරනවා මොකද අපි සවුත් උඩ ක්‍රීඩා කරලා ගොඩක් සවුත් වුණා නම් තමයි අපි ගොඩක් සාකච්ඡා දෙනවා නමුත් කණ්ඩායමත් වෙනස් නොකර ඒ ක්‍රීඩකයන්ම බැක් කරගෙන යනවා කියන්නේ ඉතින් ඒක හොඳ සයින් එකක් කියලා මම දකිනවා. තනතිරු ගැන මම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ මේ වගේ කම්පිටිෂන් වලින් තමයි අන්ඩර් ප්‍රෙෂර් කොහොමද perform කරන්න කියලා. ඉතින් අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඩිමාන්ඩ් එක තියෙන මේ වගේ පිචර්ස් නම් අපි මේ වගේ පිචර්ස් වල ක්‍රීඩා කරන්න ඕන. මොකද අපි අන්තර්ජාතික තරඟ වලට තමයි මේ හැමදේම සූදානම් වෙන්නේ. ඉතින් පිතිකරුවනුත් පන්දු යවනුත් එතෙන්ට සූදානම් කරන්න අපි එහා සමානව මේ ප්‍රැක්ටිස් එක හරියට කරන්න ඕන අපේ ජාතික කණ්ඩායම දිනු කරගන්න. T20 තරඟයේදී අපිට කියන්න බෑ හොඳ බැටිං නරක බැටිං කියලා. මොකද අද තරඟයේ වුණත් කඩලු 5ක් 10ක්ද දැවිලා තියද්දි අඩු ලකුණු සංඛ්‍යාවකට රවිඳු ෆර්නෑන්ඩෝ ඇවිල්ලා මතක් කරන්න ඕන විශේෂ ඉනිමක් දෙයක් කරා. ඉතින් ඕනම ක්‍රීඩකෙක් මම හිතන්නේ මේ තරඟයේ තියෙන විශේෂත්වය T20 වල පන්දු 15කින් ගේම් එකක් පන්දු 10කින් 15කින් අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඉතින් 176ක් 80ක් ළඟට ආවා කියන්නේ හොඳ ස්කෝර් එකක්. ඉතින් ඒක එදා දවසේ තමයි. ඉතින් මම හිතනවා අපි බැටින් ලයින් අප් එකක් විදිහට ඔබ හරි කන්සිස්ටන්ට් ක්‍රීඩා කරා. ඉතින් අන්තිම තරඟය බලාපොරොත්තු වෙනවා ඒ දේ හොඳින් දියත් කරන්න. ජැෆ්නා කණ්ඩායමේ පන්දු යැවීමත් ඉතාමත් හොඳයි. හිතාගන්න බෑ මං හිතන්නේ ඔහු ඉතාම දක්ෂ පුහුණුකරුවෙක්. මම ගොඩක් පොඩි කාලේ ඉඳන් වැඩ කරපු පුහුණුකරුවෙක්. ඉතින් ඔහු ගන්න ප්ලෑන්ස් හිතන්න බෑ මොකද සමහර දවස්වලට අපිට හිතාගන්න බැරි දේවල් කරනවා. ඉතින් අර අවුට් ඔෆ් ද බොක්ස් හිතන කෙනෙක්. නමුත් බලාපොරොත්තු වෙන හොඳ තරඟයක් දෙන්න.